කැලෑ කුම්භඝෝෂිකා නැටිකිරිල්ලි අද ඇහැරුණේ ප්‍රමාද වෙලා. ඉතින් කොහොම අනිත් අය ඇහැරවන්නද? එයා කෑ ගහනකොට කැලේ අනිත් අය වැඩ පටන් අරගෙන. දඟර හාමිනේ මල් නෙලමින්නේ ගේ හැඩ කරනට බොහෝ වෙසෙන්නේ. සත්තු ගැන හොයනා සතුනට ආදරය කරනා කටු කරෝසනෝ නට සත්තුන් ආදරෙ වෙයි නිතිනා. කහ බබා දඟර හරිම හපන එක. සර්කස් පෙන්නුවට කමක් නැහැ කස්සට පරිස්සමෙන්. මේ ඉන්නේ අනිත් චණ්ඩිය කොයි වෙලාවෙ බැලුවත් දඟ වැඩ තමයි. ගිහින් එන්න. මේ අතරේ අලුත් අමුත්තෙක් මෙතනට ආවා. දැන් මේ ඇන්ටනාවට ද්‍රව නයිට්‍රජන් වාදන සම්බන්ධ කරනවා. කාර්යකාරී ඇන්ටනාවේ ගෑවුණු හැටිය වාදන පුපුරලා නයිට්‍රජන් විසි වෙනවා. ඔන්න බලන්න දංගේ. සීතලට කල් ගහිලා තමයි ඔක්කොම නවතින්නේ. මේක තමයි මගේ ප්‍රතික්‍රියාව. එතකොට මේ වගේ කරදරකාරීන්ගෙන් මට වදයක් නැති වෙයි. අහිංසක සතුන්ට කරදර කරන්න හොඳ නෑනේ මාමේ. දඟර ඔයත් ගල් වෙන්න හදන්නේ. මෘදුකාංග මාමේ අයියෝ එයා කැමති නැති පාට කුරුල්ලට. එයාගෙන් ඔයාලට කරදරයක් වෙන්නේ නෑනේ. මොනවා කියනවද? පාට කුරුල්ලට හිංසාවක් නෙමෙයි මම පොඩි විහිළුවක් මේ කරන්න හදන්නේ දඟේ. අනික මම පාට කුරුල්ලා එක්ක දවසට සෙල්ලම් කරනවා. දකදාස දකරත් එක්ක කැලේ පනිනවා වගේ. ගොනාගෙන් වැටුණු මිනිහට ගහින් අනින්න හදන්නේ. මෘදුකාංග මාමට වචනත් පැටලෙනවානේ. බලන්න දුවේ පුතේ අලුත් අමුත්ත හිමින් කිට්ටු කළා. කවුද? කටුකරෝස නැන්ද පැන්න ගැලවෙන්නේ. එයා කලබල වුණා මිසක් ඉවසීමෙන් හොයලා බැලුවේ නෑ. කොහොමද මගේ මොලේ? තවත් එකේ කුරුල්ලා දැලේ. හෙට වෙනකන් ඉන්න වෙයි. එන්න දඟර අපි යමු සෙල්ලමට. දඟරයෝ. උකුල වැඩ කළා. ඒ තරය හොඳින් අර. ඔබයි දඟර. නපුරු අය සමගින මිතුරු නොමවන් කිසි තැන රුදුරු නයි විසමෙන ඇසුරු නොකරනු සොඳින් දැනගෙන. දුවේ පුතේ සිරිත් මල්දමේ කියලා තියෙන විදියට නපුරු ඇසුර හොඳ නෑ. ආපු නපුරා මේ රූපේ ඉන්නේ මෙයාමද කියලා බලනවා. දඟරත් ඕන නැති වැඩ කරලා අමාරු වැටිලා. දඟලා ඉත් වෙලා ඊතලයි. වැරද්ද මෘදුකාංග මාමගේ අනුන්ට අටවපු බොරු උගුල් නිසා දඟරයි අමාරු වැටුනේ. දඟර මේ කරදරේ වැටුනේ. උගුල ගැන දැනගෙනත් හිටියා. ඉතින් මගේ වැරද්ද වෙන්නේ කොහමද? සත්තුනත් මේ බලන්න තියෙන අසෙන හසක තරම. නැන්ද හොයයි හැම තැනම සතුන්ගේ ගති හරිම පුදුම. මෙතනයි ඉවතියෙන්නේ ඒත් නෑනේ හාමිනේ. පේනවා නේද සත්තුන්ගේ තියෙන ආදරේ? මොකක් හරි හොඩුවාවක් ලැබුණත් දඟරයෝ කටුකරෝ නැන්දට අනතුරක් වෙලාද? කටුකරෝ ඔයා කොහෙද? කොහෙද ගියේ මට නොකියන්නේ? කෝල් කරලා බලමු. අපරාධ මගේ සල්ලි. SMS එක ගැවුණා හරි. අනේ පව් කටුකරෝස නැන්ද ගල් ගුහාවක. ගෙදර ඔක්කොම මොකක් වුණාද දන්නේ නැති හින්දා හොඳටම බය වෙලා. කලබල නොවී හිටියානම් නැන්දට මේ උගුලෙන් ගැලවෙන්නත් තිබුණා. අනේ කතා කරන්න කටුකරෝ.
දංගර ඔයාලා කියන දේ මට තේරෙන්නේ නැහැ. නැන්දගෙන් පණිවිඩයක්වත් නැහැ. දඟේ දඟර මොනවද මේ කියන්නේ? දංගර කියන විදියට මට හිතෙන්නේ කවුරු හරි ලොකු සතෙක් නැන්දව අරගෙන ගිහින් කියලායි. සතා කවුද දන්නේ නැහැ. ලොකු සතෙක් වෙන්නේ නැති. ඒකයි යාලා බය වෙලා ඉන්නේ. කටුකරෝ පව් ඉක්මනින් හොයාගෙන යන්න. දඟර දැම්ම කටුකරෝ හොයාගෙන යන්න. ඔයාගේ වපාවිච්චි කරලා. මෙන්න මේම ඉවර කරන්න. අනේ කටුකරෝ හොයාගන්න උදව් කරන්න. කොහොමද දංගර උදව් කරන්නේ? මාමගේ වැඩින්ද දංගරට හෙම්බිරිසාව. කොහොමද ඉව කරන්නේ? බයි මටමයි වැටේ අනේ. දඟරත් එක්ක යනවා. දඟරගේ දස්කමයි මගේ මොලේ එකතු කළාම ලේසියෙන්ම පුළුවන් කටුකරෝ හොයාගන්න. මගේ කම්පියුටරේ තියෙනවනේ. හරි. මාමා හලි අම්මාලෙන් ඉන්නවා. දුකාංග මාමා හොඳින් බලාගන්න දංගර. හරි යන් දඟර දැක්. ඉක්මනට යන්න. පරිස්සමෙන් මාමා. පුතාලාත් පරිස්සමෙන් ඉන්න. අපි මට නැන්ද හොයන් එන මාමේ. හරි කටුකරෝ තැනැන්දව හොයාගෙන මිසක් මේ මුතුකාංග මාමා ආයෙන්නේ නෑ. අපේ දඟර ඉව කරමින් කටුක නැන්ද හොයන් යනවා. අපේ මාමා හත්ති දමමින් කටුක වූ ගමනක යෙදෙනවා. කම්මැලිකම හැරදමා වැඩ කළොතින් ජය තමා. වඳුරේ කුණානම් වැඩිය හොඳයි වගේ. මා දඟරගේ වේගෙන් ආවා. තවත් යනවාද? ඉක්මන් කොටයි මින් යන්. අනේ ඉන්න කොච්චර උමනාව තිබුණත් කම්මැලිකම හින්දා මෘදුකාංග මාම පරදිනවා. අයියා වැඩි දැකිති රැවේ පීන පොත හරි. ගෙදර කරදරයක් වුණොත් අපේ සමහරුන්ට අහල පහල ඇයවත් නෑ. යක්ෂබලු කෑවා මාවානේ. බලන්න දැන් ගෙදර පුංචි බබාව බලාගන්නේ වඳුරු හාමිනේ පැටවුණුයි. කොච්චර ලොකු නිත්කමක්ද. ටිබෙට් ජාතිකයස් මහින්ද හාමුදුරුවන්ගේ දරු නැලවිල්ල මේ මිත්‍රත්වය ගැන මෙහෙම කියනවා. මිතුරු කමින් පෙරට එතොත් දූවිල්ලක් එක්කවත් මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණය මහත් එයයි ලොවේ ගුණය මහත් මිතුරු කමින් පෙරට එතොත් හුඟක් කොටි කුරුමානං අල්ලන්නේ රැට. අපි අවදියෙන් ඉන්න ඕනෙත් ඒ වෙලාවට තමයි. අනේ බලන්න මේ ඔක්කොම වෙද්දී කටුකරෝ නැන්ද ගල් ගුහාවේ හිර වෙලා පව්. මෘදුකාංග මාමට මහන්සිය වැඩි කමර නිින්ද ගියා. එයා හීන දකිනවා. කටුකරෝ ඔයා කොයිද ගිහිල්ලා හිටියේ? මං හැමතැනම එව්වා. අබා ඉතරට මෙතන මොකද? කොහෙද මම ඉන්නේ? දඟර? කොහෙන්ද මේ කළු දඟරෙක් ආවේ? ඔයාද මාව ගෙනාවේ? ඔයා නේද මං ගැන ඔත්තු බැලුවේ? කොහොමද මේ ගුහාව හොයාගත්තේ? දෙයියනේ කොච්චර සුන්දර තැනක්ද.
රේන කාටද රේන කියන්නේ? ඔයාගේ නමද? රේන ෆෝසයිට්. මං වගේමයි. අපි දෙන්නම එක වගේමයි. ඔයා හිතාගෙන ඉන්නේ මම රේන කියලා නේද? ඒ නිසායි ඔයා මට ආදරේ. ඒත් මේ පින්තූරේ පරණ නිසා මේ රේන ෆෝසයිට් දැන් හුඟක් වෙනස් ඇති. කොහොමද හොයන්නේ? කොහෙද මේ අදගෙන යන්නේ? ඔයා කිව්ව මට ඕන කරන්නේ නැහැ දඟර. මට පුළුවන් කටුකරෝ ඉන්න තැන හොයාගන්න. මගේ තාක්ෂණයේදී ඕන කරන්නේ දුරකථන අංකය විතරයි. දඟර නවතින්න. සංඥාවක් ආවා. අර පැත්තේ මේ පාරෙන් ගියාම හරි ඉක්ම කරලා යන්න. මේකයි රේන ජීවත් වුණු තැන. වන සංරක්ෂණය ගැන පර්යේෂණ කරපු තැනක් මේ කැලෑවේදී දකින්න ලැබීමත් පුදුමයක්. කැලෑ සත්තු ගැන විස්තර රේන ගොඩාක් පර්යේෂණ කරලානේ. මෙන්න මේ පැත්තට හැරෙන්න ඕන. මෙන්න මෙතනින්. ඉන්නක. අපෝයි. නෑ. මගේ වරදක් නෙමෙයි. තාක්ෂණික දෝෂයක්. මාත් රේනගේ පෙනුමට සමාන බව ඇත්ත. ඒත් මම කටුකරෝසා මිසක් රේන නෙවෙයි. රේන ඔයාව දාලා ගිහින් ගොඩක් කල්නේ. දැන් එයා වයසට ගිහින්. තේරුණාද කලු? කොහොමද කලුට මේක කියලා දෙන්න? හරි. අපේ දඟරවලිකට කිව්වනම් කලුට තේරුම් කරાવી. යම් මාත් එක්ක අපේ ගෙදර අය මෙලහකටත් මාව හොයනවා ඇති බය වෙලා. මේ පාරණ වරදින්නේ. කටුකරෝ ඉන්න තැන පැහැදිලි. අර පැත්තේ ඉන්නේ. සාද්දේ පාදගර තාක්ෂණයේ නිවැරදි. මේ වතාවේ මමයි හරි. එන්නේ යමු අපි මේ පැත්තේ. මාගේ පරිගණක තාක්ෂණයේ නිවැරදි. දගරගේ ඉවට වඩා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ වඳුරු මොලේට. ඕන දිහාවකට යනවා. මම යන්නේ මේ පැත්තෙන්. කටුකරෝ මේ ළඟම ඇති මේ පැත්තේ. අපේ දඟර මාමා සමග ඇවිද යනවා කඳු ගානේ මහන්සි වී නන්දව සොයන් නයි වෙසි මියන්නේ විපතින් දුකෙන් උත්සාහෙන් දිනයි අනේ මගේ කටුකරෝ අයියෝ යාමා කොච්චර එව්වා දාමතර මේ වලේ වද්දා අපි උදේටම බය වුණා ආදරේ හින්දා බයි මේ දොස් කරගවලා ආවේ දැනගෙන හිටියනේ ඒ කියලා කොහොම හරි අපිලා අපරාධ කියපුවා මිනිස්සු බලයට රණ්ඩු වෙනවා. එපා නවත්තන්න. තනතුරු වලට රණ්ඩු වෙනවා. නඩුත් දානවා. ධනෙට ඉඩකඩම් වලට යන කොටා ගන්නවා. මේ මොකද වෙන්නේ? එයාලා එකිනෙකාගේ බලය පෙන්වන්නයි හදන්නේ මෘදුකා. වඳුරෝ දෙන්න හඳුරන්නේ. අපේ දඟරාවේ නැන්දට කරදර කරන්න කියලා කලු හිතුවේ. ඒකයි රණ්ඩුව. න හිවේරේන වේරාන
යානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනු. එහෙම කළොත් සුන්දර පරිසරයක් හැදේවි. දඟරලා මේ තරම් සටන්කාමී කියලා දන්නේ නැහනේ. හැමෝම එකිනෙකාගේ දියුණුවට අතහිත දෙවි. අනේ කළු දඟර යන්න එපා. අනේ ඔහොම ඉන්න. අනේ කටුකරෝ කවුද ඒ කළු වලිගයා? ඔය කළු වලිගයයි මාව අනතුරෙන් බේරගත්තේ. මට හිතෙන්නේ එයා අපේ දඟර වලිගට බය වෙලා වගේ. ඔය අලව අමතක කළා නෙවෙයි දඟර වලිග මං. නැන්දා ගෙදර එනවා. බලන්න සත්තුන්ගේ සහයෝගයේ තරම. මේවා අහල පහලත් එක්ක තරහ වෙලා ඉන්න කාටත් පාඩම්. බාල්ල බබා දඟේ. නැන්දට අනතුරක් නෑනේ. මම හොඳින් දගදාස මෘදුකමාව ආවනේ බේරගන්න. කළුවලිගයාව බලාගත්ත විද්‍යාඥයෝන කැලේ ඇතැරලා ගියේ නැන්දේ? ඒ ගැන හරියටම කියන්න බෑ දඟදාසේ දැනගන්න නම් පුළුවන්. මෘදුකාංග මාමා අන්තර්ජාලය පීරලා හරි මේ මිස් රේන ගැන හොයලා දුන්නොත්. ජයගත්ත කෙනෙක් මම පරිගණක තාක්ෂණය. මෘදුකාංග ඉන්නේ ඒකටනේ. වන විද්‍යාඥයන්ගේ විස්තර තියෙන වෙබ් පිටුවක් හොයාගන්න බෑනේ. විශේෂ කාන්තාවන් ගැන වෙබ් පිටුවක් නැද්ද මෘදුකාංග මාමේ? බලමු එහෙමත් හොයමු. නෑ එහෙම එකක් නෑ. බලමු වෙන ක්‍රමයකින් හොයලා. මේ තියෙන්නේ. ලෝකේ ඉන්න හැම විද්‍යාඥයෙක් ගැනම තොරතුරු මෙතන තියෙනවා. රේන ගැන විස්තර දැන් හොයාගන්න හැකි. වීර දඟර ගෙදර ගියා දිනුම ලබා දුන්නේ මෙයා. ආමිනේගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙයි දඟර පියා. මේ අපේ නැන්දා එයාට ඕනෙලු කළුවලිගයාව හොයාගන්න. බෑයි කියලා බෑ දඟර හොයන්නම වෙනවා. හැබැයි මෙයාට එක රණ්ඩු බෑ. මෙයා විද්‍යාඥවරියක්. අපේ ගෙදර එනවා පැටිය කාල්දී හදාගත්ත ඔය කළුවලිගයාව බලන්න. අනුන්ට උදව් කරන එක අපේ යුතුකම නේද දඟර? ඒ නිසා හොඳ ළමයා වගේ ගිහින් කළුවලිගයාව හොයන් එන්න. මදයි. ගෙදර ආවා විතරයි තවත් වැඩක්. සමාජ සේවය වැඩි වුණා මොහොම වෙනවා. ඒත් ඒක සැබෑ සමාජ සේවකයෙකුට සතුටක්. ඒ රේන තමයි කළු වලිගයා හැමතිස්සෙම කණෙන් ඇද ඇද ඉන්නේ. ওই රේනගේ පුරුද්දට තමයි. බොරුද කියලා බලන්න මම කියන්නේ. බලන්න අපේ දඟර ගිය දුර ගමන. කළු හරි දුකින්. ඒ දඟර එතනට ආවා. දෙන්නට අවබෝධයි. ඒක අවබෝධතා ගිවිසුමකින් හරි විරාම ගිවිසුමකින් හරි කළ දෙයක් නෙවෙයි. නිවැරදි දැකීම, නිවැරදි හඳුනා ගැනීම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප තුලින් ඕනම දෙයක් දිනන්න පුළුවන්. ඉඳ ගන්න පැමිණීම ගෞරවයක්. ස්තුතියි. ඔයගොල්ලෝ හින්දායි මට මේ කැලේට ආයිමත් එන්න අවස්ථාව ලැබුණේ. අන්තර්ජාලයෙන් තොරතුරු දැනගත්තාම මම නොයිවසිල්ලෙන් හිටියේ මේ ඝන වනාන්තරයේ වගේ මම පන වගේ ආදරය කළ දඟරයක් දකින්නත්. මුල් ඇටි වෙලා බෑනේ කලු යංකෝ කලු ගෙදර කලු ඇත්ත නැත්ත දකිමු කලු යංකෝ කලු මිතුරු කලු. නපුරු දඩයක්කාරයා දඟරයාගේ අම්මවයි තාත්තවයි මැරුවා. වෙඩි වැදුණු පැටියව මරණයෙන් බේරගන්න මං යාව දරුවෙක් වගේ ආදරෙන් හදාගත්තා. ඒ දඩයක්කාරයා පැටියව හැවිල්ල නැවැත්තුවේ නෑ. මගේ ජීවිතේට තර්ජනයක් වෙන තරමට දඩයක්කාරයාගේ කරදරේ වැඩි වුණා. මං කෙලෙය තැරලා යන්න ගියා. එයා මොන වගේ කෙනෙක්ද නැන්දේ? හරිම නපුරෙක්. ජම්බු ගෙඩියක් විතර නහයකුත් තියෙනවා. මූණ පුරාම රැවුල් කොට වවාගෙන ඉන්නේ. දඟරයව අල්ලගන්නමයි හැදුවේ. දඩයන්ගේ පරම්පරාවේ කෙනෙක්මයි. අපේ අය වගේ වෙලා දැන් මෙයාලා ප්‍රශ්නය පැත්තක තියලා කඹා දිනවා. ඇත්තමයි දඟදාස මේ දඩයන්ම තමයි. මේ මිනිස්සුම තමයි මගේ කලිවලිගයට හිංසා කරන්න හැදුවේ. මෙයා නැහැ නැන්දේ මෙයාගේ තාත්තා. දඩේනෝ තාත්තා කරපු වැරදිමයි කරන්නේ.
දැන් මට තේරෙනවා කළුවලිගේ ඇයි මෘදුකව දැකලා හුඟක් බය වුණේ කියලා. මෙයා මෘදුකව වැරදියට තේරුම් ගත්ත දඩයන්ගේ තාත්තයි කියලා. මගේ චූටි කළු. ගාක් ලොකුයිනේ දැන්. මං ආදරෙන් හදාපු කළු පැටිය ආයෙ දකින්න ලැබෙයි කියලා හිතුවේම නෑ. අඳුනන්න බෑ මං රේනා. මං ඔයාගේ රේනානේ. මං ඔයාට උගන්නපු මේ දේවල් වයසට ගියාට මං ඉස්සර හිටියේ ඔයාගේ රේනමයි. අමතක වුණා නේද ඔයාට රේනා? මතක් වුණා නේද ඔයාට රේනා? හෝ බරේනා. මගේ හොඳ කළු පැටියා. බලන්න හරි අපූරුයි. බලන්න දුවේ පුතේ අම්මා තාත්තා නැති කළු පැටියට අම්මා වෙච්ච කමේ වටිනාකම හැබැයි සත්‍ය කරුණාව තමයි මේ